යන්නේ අපි නෙස්ටෝරියානු වේදභේදය ගැන. ඉතින් මම මේ කෘතිය උපුටා ගන්නේ මේ කෘතිය ගන්නේ මෙන්න මේ කෘතිය ශුද්ධ සභා ඉතිහාසය කියන කෘතිය තමයි අද මම ගන්නෙ. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. නෙස්ටෝරියානු වේදභේදය යටතේ තියෙන්නේ ජේෂ්ඨාංශ ස්වාමීන් වහන්සේගේ දේවත්වය ගැන විමර්ශනයකින් පසුව උන්වහන්සේගේ මනුෂ්‍යත්වය ගැනත් උන්වහන්සේගේ මනුෂ්‍යත්වය හා දේවත්වය සම්බන්ධ කරන ආකාරය ගැන විමසීම් යොමු විය. ටර්ටයිලියන් යන ආදී ලතින ලේඛකයන් මේ ගැන කතෝලික ධර්මය ඒකාර්ථ වූ වාක්මාලාවක් මගින් පැහැදිලි ලෙස ගෙන හැර නමුත් ග්‍රීක ලේඛකයන් හා චින්තකයන් අතර වාද දීර්ඝ විය. විශේෂයෙන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ හා අන්තිෝකියේ ධර්මදරයන් අතර තියුණු වාදයක් බවට පත් විය. දෙපක්ෂයම අතර වූ පොදු ධර්ම ශාස්ත්‍රීය ග්‍රීක වාක්මාලාවක් නොමැති වීමෙන් විවාදයේ කෙළවරක් නොවිය. අන්තිෝකිය න්‍යායයෙන් අනුගමනය කළ නෙස්ටෝරියන් රජතුමා ජේෂ්ඨ ස්වාමිදරුවන් තුළ පුද්ගලයන් දෙදෙනෙකු එනම් දේවපුත්‍රයන් හා මනුෂ්‍ය පුද්ගලයෙක් ඇති බව කන්‍ය මරියාව යනු ක්‍රිස්තුස් යන මනුෂ්‍ය පුද්ගලයාගේ මව මිස දේව මාතාව නොවේ යැයි දෙසීමට ඉඩ දුන්නේය. ධර්ම විවාදයන් ගැන නොදත් පාරම්පරික ධර්ම දන්න පොදු ජනයා අතර මේ නව ලියැන්වීම මහත් කැළඹීමට හේතු විය. ඇලෙක්සැන්ඩර්යාවේ රාජගුරු ශුද්ධ සිරිල්තුමා නව ධර්මය හෙළා දකින පාප්තුමාට ඒ බව දැන්විය. නෙස්ටෝරියෝස්ද පාප්තුමාට කරුණු සලකා සිටියේ. එවකට සිටි පළමු සෙලෙස්ටීන් පාප්තුමා ශුද්ධ සිරිල්තුමා කතෝලික ධර්මය නිසි ලෙස පහදා දී ඇති බවත් නෙස්ටෝරියෝස් එය පිළිගත යුතු බවත් දින 10කින් එසේ නොකළහොත් රජගුරු බැවින් පහ කළ බවත් දන්වා සිටියේ. එවිට නෙස්ටෝරියන් පාප්තුමාගේ ශුද්ධ සිරිල්තුමාගේ තීරණ විරුද්ධව අගරාජතුමා පිහිට සෙවීය. අන්තිෝකිය ඇලෙක්සැන්ඩ්‍රියාව සහ කොන්ස්ටන්ටිනෝපල් අතර ත්‍රිකෝණාකාර ගැටීම් අගරාජතුමාගේ ඇඟිලි ගැසීම් රාශියකින් පසු වර්ෂ 431 දී එපීසී පවත්වන ශුද්ධ සභාවේ තුන්වැනි ජගත් මන්ත්‍ර සභාවේදී ප්‍රශ්න නිරාකරණය වේ. පාප්තුමා මන්ත්‍ර සභාවට උපදෙස් අනුව ජේෂ්ඨ ස්වාමිදරුවන් තුළ දේව ස්වභාවයත් මනුෂ්‍ය ස්වභාවයත් නොඅඩුව ඇතත් උන්වහන්සේ පුද්ගලයන් දෙදෙනෙකු නොව එකම දේව පුත්‍රයන් වන බවත් එනිසා උන්වහන්සේගේ මෑණියන් දේව මාතාව යැයි යථාර්ථයෙන් කියන බවත් ගැන්විය. මේ තීරණය පොදු ජනකාය විසින් ප්‍රයෝජනවත් ලෙස පිළිගන්නා ලදී. ඉතින් අපිට මේකෙදී කියලා දෙන්නේ ඇත්තටම කිව්වොත් අපි දන්නවා නෙස්ටෝරියානුස්. ඒ කියන්නේ නෙස්ටෝරියානුස් කියන පුද්ගලයා තමයි මේක ආරම්භ කරේ නෙස්ටෝරියානු වේදභේදය. මේ තියෙන නෙස්ටෝරියානු වේදභේදය. මේ පොත රචනා කළේ ජූඩ් රවින්ද්‍ර විනයසිරි කියන පුද්ගලයා. ශුද්ධ සභාවේ ඉතිහාසය කියන එක. ඉතින් මේ නෙස්ටෝරියානු වේදභේදය ඇත්තම ගොත් ජේසුස් වහන්සේගේ පුද්ගල ස්වභාවයන් දෙකක්. එහෙම නැත්නම් දේව ස්වභාවයත් මනුෂ්‍ය ස්වභාවයත් තියෙනවා කියලා කිව්වා. හැබැයි අපි පිළිගන්නේ කතෝලිකයෝ පිළිගන්නේ මොකද්ද අපි පිළිගන්නේ ඇත්තටම කිව්වොත් ජේසුස් වහන්සේගේ තියෙන එකම එකයි. ඒ කියන්නේ එකම මනුෂ්‍යත්වය දේවත්වය ඒකාබද්ධ වෙලා. හැබැයි මොහොන් කිව්වා දෙකක් තියෙනවායි කියලා. ඉතින් ඒ නිසා මොහොන් සභාව විසින් නිරපා දැමූ පිරිසක්. හැබැයි ලංකාවෙත් මේ නෙස්ටෝරියානුවරු හිටියා. සීගිරි යුගයේ එහෙමත් නැත්නම් මුගලන් රජුගේ කාලේ කාශ්‍යප රජුගේ කාලේ ධාතුසේන රජු පවා නෙස්ටෝරියානු කිතුණුවේ මුගලන් රජු තමයි පළවෙනි කතෝලික රජුරුවෝ. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට කියන්න පුළුවන් නෙස්ටෝරියානුවරුන් දැන් සුහදශීලීව කතෝලිකයන් සමග කටයුතු කරනවා. මම මේ පිළිබඳව දැනුවත් කරන්නේ නෙස්ටෝරියානු කිතුණුවෙක් වෙන්න කියලා නෙමෙයි. ඇත්තටම කිව්වොත් නෙස්ටෝරියානු කිතුණු කියන්නේ වේද බේදාකාරී සභාවක්. හැබැයි දැන් සමගියෙන් වැඩ කරනවා අපිත් එක්ක. නමුත් කියන්න තියෙන ඔවුන් වේද බේදාකාරී සභාවක්. ඒ නිසා ඔවුන් සමග ඒ කියන්නේ ඔවුන්ගේ ස්වභාවයේ හිතනුවෙක් වෙන්නට එපා. විශේෂයෙන් ඔය ඒ වගේ වේද බේදාකාරී සභාව තමයි ඔය පාස්ටර් ජෙරම්ගේ සභාව. පාස්ටර්ස්ලාගේ සභාව කියන්නේ ඒ වගේ වේද බේදාකාරී සභා. ඉතින් ඒ නිසා ඔබව දැනුවත් කරන්නේ කවදාවත්ම ඒ වගේ සභාවලට යොමු වෙන්න එපා කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් දැනුමක් ගත්තා නම් ඔයාලා හැමෝටම ජේසුස් පීටයි.